කොහොමද ඉතින් ඔයාලට අද මං අරන් ආවේ රසම රස ලේසියෙන් හදාගන්න පුළුවන් ඩෙසර්ට් එකක්. මේ තමයි මැංගෝ සාගෝ. ඉතින් පොඩි ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණයකින් මේක අපිට හදාගන්න පුළුවන්. මුලින්ම අපි අඹ ගෙඩියක් අරගෙන ඒකේ පොතු ඉවත් කරලා හොඳට හොදලා පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. අඹවලට අමතරව මේකේ ප්‍රධානම ඊළඟ අමුද්‍රව්‍ය වෙන්නේ සව්. ඉතින් අපි මේ අපිට ඕන කරන සව් ප්‍රමාණය තඹ ගන්න ඕනේ. මුලින්ම භාජනයක් ලෙපේ තියලා වතුර ටික චුට්ටක් රත් වෙගෙන එනකොට හොදගත්ත සව් ටික එකට දාලා අපි ඒක හොඳට තඹ ගන්න ඕනේ. මේක අපි උණු වතුරට දානකොට ටිකක් කැටි ගහන්න බලනවා. ඒක හොඳට කලවම් කරලා ඒ කැටි ටික කඩා ගන්න ඕනේ. සව් ටික හොඳට තැම්බුණාට පස්සේ මේ වගේ පෙනේරයකට පෙරලා අරගෙන ඒක වෙනම තියාගන්න ඕනේ. සව් ටිකක් හොඳට නිමෙන්න මේ වගේ පෙනේරයකට දාලා අයින් කරගන්න ඕනේ. අපි දැන් අපේ ඩෙසර්ට් එකේ පල්ප් එක හදාගන්න හදන්නේ. මේකට අපිට ඕන කරන්නේ අපි කපාගත්ත අඹයි, ෆ්‍රෙෂ් මිල්ක්, ඒ වගේම කන්ඩෙන්ස් මිල්ක් මේ ටික දාලා ලුණු චුට්ටකුත් දාගෙන මේ ටික බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. දැන් මම මුලින්ම අපි කපාගත්ත අඹ ටික එකතු කරගන්නවා අපේ බ්ලෙන්ඩර් ජාර් එකට. ඊට පස්සේ මම මේකට එකතු කරගත්තේ මේ ප්‍රමාණයට කන්ඩෙන්ස් මිල්ක් මේ සෑන්ඩි දෙකක්. ඒක ඔයගලන්ගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. හැම කෙනෙක්ම කන රස පැණි රස සමහර කට්ටිය අඩුවෙන් කනවා, සමහර කට්ටිය වැඩියෙන් කනවා. මම මේ එකතු කරගත්ත ප්‍රමාණය ගොඩාක්ම පැණි රස කන්න අඩුවෙන් කන්න කැමති කට්ටියට මේ ප්‍රමාණය හොඳයි. පැණි රස දැනෙනවා, අර ලොකු පැණි රසක් දැනෙන්නේ නැහැ මේ ප්‍රමාණයේදී. ඊට අමතරව මේකට ලුණු චුට්ටක් එකතු කරගන්න. ඒක මේ වීඩියෝ එකේ නැහැ. මේ ටික එකතු කරගත්තට පස්සේ දැන් මම මේ එකතු කරගන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. මේ ටිකත් එකතු කරගෙන අපි මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. අපි බ්ලෙන්ඩ් කරගත්ත පල්ප් එක අපි ඩෙසර්ට් එක හදාගන්න භාජනයට මේ විදිහට දාගෙන ඊට පස්සේ අපි තම්බලා කලින් අයින් කරගත්ත අපේ සව් ටිකත් මේකට දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ වෙනකොට සව් ටික නිමිල නිසා ටිකක් කැටි ගහලා වගේ තියෙන්නේ. හැබැයි අපේ මේ පල්ප් එකට දාලා හොඳට තිය වෙනකොට ඒ ටික හොඳට වෙන් වෙලා මේ අපේ පල්ප් එකත් එක්ක මික්ස් වෙනවා.
එකතු කරගත්ත සව් ටික මගේ මේ ද්‍රාවණෙත් එක්ක හොඳට මික්ස් වෙලා තියෙනවා. මේ සව් ටික කැට කැට හිටලා නැතුව හොඳට ඒ ටික වෙන් වෙලා තියෙනවා. මම මේ විනිවිද පේන කෝප්පයක් අරගත්තේ ඔයගලන්ට ඒක හොඳටම පේන්න. දැන් මම මේකට දානකොට ඔයගලන්ට මේක ද්‍රාවණයක් වගේ කියන්නේ දියරයක් වගේ පේනවා. ඒ වගේම සව් ටික වෙනම තියෙනවා පේනවා. ඉතින් අපිට මේකටම අඹ කැලි ටිකකුත් මික්ස් කරගන්න පුළුවන්. නැත්නම් අපිට චුටක් අපි මේ හදාගත්ත සව් ටිකයි පල්ප් එකයි මික්ස්චරනේ දාලා ඊට උඩින් ආයි අඹ ටිකක් දාලා ආයි ඊට උඩින් මේ මිශ්‍රණය දාලා ඊට උඩින් ලස්සනට අඹ ටිකක් තේලා ඩෙකොරේට් කරලා දෙන්න පුළුවන්. ඉතින් මේක හරිම රසයි. අදන්නත් හරිම ලේසි. පුංචි වෙලාවක් යන්නේ. ඔයගොල්ලෝ හදලා බලන්න. ඔයගලන්ගේ එක්ස්පීරියන්ස් එකත් කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න පල්ලෙහාන්. ඒ වගේම ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවට. ඔයගලන්ට මොන වගේ වීඩියෝස් ඉස්සරහට ගේන්න ඕනේ කියලාත් ඔයගොල්ලෝ මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ගොඩාක් ආදරේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ගොඩාක් එකතු වෙලා තිබ්බ මගේ channel එකට. දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ඔයගලන්ට ආදරෙන් ආරාධනා කරනවා. ඉතින් ඔයගොල්ලොත් මේක හදලා බලලා ඔයගලන්ගේ එක්ස්පීරියන්ස් එකත් මාත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් තව වීඩියෝ එකකින් හම්බෙනකන් මං ගිහින් එන්නම්.